ගුඩ් මොර්නිං යාළුවෝ හැමෝටම. වෙලාව ඇවිල්ලා පාන්දර 4:26යි. අද ඇවිල්ලා 2026 පස්වෙනි මාසේ 21. අද අපේ කන්වර්සේෂන් එක තියෙනවා HND එකේ. ඉතින් දැන් BMI CH එකට යන්න තමයි දැහත් වෙලා ඉන්නේ. යන්න තියෙනවා කිලෝමීටර් 92ක් මානෙල්ලෙන් සම්පය 2ක් කියලා තමයි මැප් එකේ පෙන්නන්නේ. එහෙනම් ඉතින් අද vlog එක තියෙන්නේ අපි කන්වර්සේෂන් එක යන තමයි. එහෙනම් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. හරි, ඉතින් අපි පාන්දරම පිටත් වුණා යන්න 4 ගානකට වගේ. වීඩියෝ එකේ මුලින් මම කියෝ වගේ කොහොම හරි ගියා. මගේම කාර් එකේ යන්න පුළුවන් වුණා. ඉතින් උපාධිය ගන්නත් කොහොමරි අපි 7:00ට කලින් වගේ වෙද්දි BMI CH එකට ගියා. ගිහිල්ලා වාහනේ පාක් කරන්න තැනක් හෙව්වා. ගොඩක් කට්ටිය පිරීලා හිටියා. මොකද මේ හැමතැනින්ම එනවනේ කන්වර්සේෂන් එකට. ඒක නිසා වාහනේ පාක් කරන්න අපි තැනක් හොයාගෙන හිමීට වාහනේ පාක් කරගත්තා. පොඩි වැස්සකුත් ආවා. පොඩි පින්නක් ගියා. උදේ නම් හොඳටම හයියම වැස්සේ නැහැ. නෝමල් එකේ පින්නක් ගියා. ලොකු අවුලක් වුණේ නැහැ. ඒක නිසා ට්‍රැෆික් එකත් ලොකුවට තිබ්බේ නැහැ. උදේම ගියපු නිසා පොඩ්ඩක් ට්‍රැෆික් එක සෙට් වුණා කොළඹට කිට්ටු වෙද්දි. මොකද ඉස්කෝල ටයිම් එකත් ළඟයිනේ. සති දවසක තමයි අපිට තිබ්බේ. කොහොම හරි පාකින් එක හොයාගෙන වාහනේ පාක් කරා. ඊට පස්සේ වාහනේ පාක් කරාටම පස්සේ ටිකක් හයියෙන් වැස්සා. ඊට පස්සේ මම බ්ලේසර් එක එහෙම දාලා සපත් දෙක දාගෙන රෙඩි වුණා යන්න. අපි මොකුත් කාලා ගියේ නැහැ. BMI CH එකේ තියෙන කැන්ටින් එකට ගිහිල්ලා අපි කෑවා. ඒකේ වීඩියෝ ෂොට්ස් ටිකක් මට ගන්න බැරි වුණා. ඊට පස්සේ ඔක්කොම රෙඩි කරගෙන ඇතුළට යන්න පිටත් වුණා. මගේ යාළුවත් එනකන් ඉඳලා තමයි ඇතුළට ගියේ. හසිත මගේ යාළුවා. එයත් එක්ක අපි දෙන්නම ඇතුළට ගියා. ඊට පස්සේ කන්වර්සේෂන් එක පටන් ගත්තා. සමල්කුතු උද්‍යාසේලාගේ කලින්දි රුමේෂ් අමල්කුතු මං ඉස්සරහම හරිය තමා හිටියේ. මං ඉක්මනට ගත්තා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ගත්තට පස්සේ ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඇත්තටම ගොඩක් සතුටුයි. මං කෑගල්ලෙන් තමයි HND එක කරේ. accountancy එක අවුරුදු 4ක් මේක. BCom degree equal එක. ඉතින් ඔයාලටත් පුළුවන් කරන්න ළඟම තියෙන HND එකට යන්න. ඉතින් මේ තියෙන ඉවරුණාට පස්සේ ගත්ත ක්ලිප්ස් කීපයක් අම්මයි තාත්තයි උඩ බැල්කනි එකේ ඉඳන් යනවා. ඒ කට්ටිය නම් මාව දැක්කේ නැහැ. ඒ වුණාට මං දැක්කා. මං zoom කරලා ඒ කට්ටිය වීඩියෝ කරගත්තා. ඒ වගේම මේ ඉන්න මගේ යාළුවා හසිත. අපි දෙන්නම එකට තමයි මේක කම්ප්ලීට් කරේ. ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා වැඩේට. ඉතින් මේක ඉවරුණාට පස්සේ අපිට රිෆ්‍රෙෂ්මන්ට් එකක් දුන්නා. ඒකත් කන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම මට තෑගි ගොඩකුත් හම්බුණා. මල් පොකුරක්, ටෙඩි එක, ඔය වගේ දේවල් ගොඩක් හම්බුණා. දැන් අපි මේ යන්නේ ෆොටෝ ෂූට් එක කරන්න. ෆොටෝග්‍රැෆර් කෙනෙක්ව හය කරා. දැන් ෆොටෝ ටික ගහන්න තමයි යන්නේ. ඒ වගේම ඊට කලින් අපි මේක ඇතුලේ ගහන ෆොටෝස් ටික ගැහුවා. දැන් අපි එළියේ ෂූට් එක කරන්න තමයි යන්නේ. මම දැන් අපි ගහපු ෆොටෝ ටිකක් මේ වීඩියෝ එක අන්තිමේට දාන්නම්. ඉතින් ඔයාලත් මේ වෙනකොට HND එකක් කරනවා ඇති නැත්නම් කරන්න හිතාගෙන ඉන්නවා ඇති. අනිවාර්යෙන් කරන්න. කට්ටක් ආගෙන කරන්න. අවුරුදු කීයක් වුණත් ඔයාට ගොඩ යන්න පුළුවන්. ඉතින් මේ තියෙන ගත්ත ෆොටෝස් කීපයක් තමයි මම YouTube කරන ගමන්ම තමයි මේක කරේ. YouTube silver play button එක මගේ වෙන channel එකකට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒකත් අරගෙන පොඩි shoot එකක් කරා. මේ තියෙන්නේ මගේ යාළුවා හසිත එක්ක ගත්ත ෆොටෝ එකක්. ඒ වගේම ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අම්මයි තාත්තයි එක්ක ගත්ත ෆොටෝ එකක්. ඒ වගේම යාළුවගේ පවුලි සෙට් එකයි අපේ පවුලි සෙට් එකයි ඒකට ගත්ත ෆොටෝස් කීපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඔයාලටත් මේ වගේම ගොඩ දාගන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන් HND කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න ඇති. නැත්නම් කන්වර්සේෂන් යන්න ළඟ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න ඇති. මේ වගේ ඔයාටත් පුළුවන් ගේමක් ගහන්න. ඉතින් ඔයාලත් මහන්සි නැතුව වැඩ කරන්න දවසක සක්සස් වෙන්න පුළුවන්. ඉතින් කන්වර්සේෂන් ඉවරලා එද්දී අපි දවල් 1-2 වගේ වුණා. එද්දී අපි කෑම එහෙම කාලා තමයි ආවේ. ඒ වගේ වීඩියෝස් මට ගන්න බැරි වුණා. ඉතින් ওই විදිහට තමයි මගේ කන්වර්සේෂන් දවස ගෙවුනේ.
වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා අපිව subscribe කරගෙන යන්න. මොකද මම මේ channel එකේ දාන්නේ vlog videos තමයි. ඉස්සරහට ඔයාලට travel කරන vlog videos මගේ channel එකෙන් බලන්න පුළුවන්. මතක ඇතුව like එකක් දාලා අපිව subscribe කරගෙන යන්න.